හායි යාළුවනේ. ඉතින් මම ඔන්න කිව්වා වගේම දන්සල් කන්න ගිය vlog එකක් අරන් ආවා. ඉතින් යාළුවනේ මම කරන පළවෙනි vlog එක තමයි මේක. මම මීට කලින් කවදාවත් vlog එකක් කරලා නැහැ. එහෙනම් ඉතින් කට්ටියම වීඩියෝ එක බලන්නකෝ. බලලම කියන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම ගෙදර ඉඳලා පොඩි දුරක් ඇවිල්ලා තමයි යාළුවනේ වීඩියෝ එක කරන්න ගත්තේ. මෙතන ඉඳලා තව පොඩි දුරක් යන්න තියෙන්නේ. මම ඉස්සල්ලාම යන්න ලෑස්ති යාළුවනේ කඩල දන්සලට. ඉතින් එතනින් තමයි ආරම්භය ගන්නෙ. ඉතින් ඒක ඉවර කළා අපි අනිත් දන්සල් වලට යමු. එහෙනම් ඉතින් අපි යමු. ඔන්න එහෙනම් යාළුවනේ අපි හන්දියට ආවා. මෙතනින් ඉස්සරහට ගිහලා ওই දකුණු පැත්තේ උඩ පාරක් තියෙනවා යාළුවනේ. ඒක යන්න ඕනේ. එතනින් පොඩි දුරයි තියෙන්නේ. ඉතින් මෙතනින් පැනලා අපි යමු ඒ පැත්තට. ඉතින් යාළුවනේ මෙතනින් අපි උයි දකුණු පැත්තේ පාරේ තමයි යන්න තියෙන්නේ. ටික දුරයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු. ඉතින් යාළුවනේ ඉතින් ඔන්න අපි ඇවිල්ලා තින්නේ ඔයාලට පේනවා ඇති ඈතින් දන්සල තියෙනවා ලොකුවට සෙනගක් නෑ. ඉතින් අපි යමුකෝ. ඉතින් ඔන්න එහෙනම් අපි දන්සල් ළඟට ආවා. මම හිතේ සෑහෙන සෙනගක් ඉඳී කියලා. මොකද දැන් පටන් ගත්ත විතරයි. ඒකයි මම හිතන්නේ සෙනග ගොඩක් නැත්තේ. ඉතින් අපි මෙතනින් කඩල එක අරගෙන අපි අනිත් දන්සල් ටිකට යමු ඉතින්. අපි කල්ලක් ගත්තා යාළුවනේ. දැන් ඉතින් මේක කකා යාළුවනේ ඊළඟ දන්සලට යන්න ඕනේ. ඊළඟට ඉතින් රයිස් දන්සලක් තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් අපි රයිස් දන්සලේදී සෙට් වෙමු. සෙනග එච්චරනේ. ඉතින් යාළුවනේ රයිස් දන්සල කියලා බෝලෙම හිටියා. බලනකොට මෙතන දෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් මෙතන එහා පැත්තේම තමයි රයිස් දන්සලක් තියෙන්නේ. ඉතින් අපි අයිස්ක්‍රීම් එක කාලම බත් දන්සලට යමු. දෙක්කයි. ඔන්න යාළුවනේ අපි ළඟටම ආවා ඉතින්. හරි මඩේ කියලා එයාට කෑග ඉතින් ඉඳගත්තා මේ
යාළුවනේ අපිට අයිස්ක්‍රීම් එකකුත් හම්බ වුණා. දැන් තියෙන්නේ ඉතින් යාළුවනේ රයිස් ඩාන්ස් වලට යන්න තමයි. මෙතන ටිකක් ඉස්සරහට ගිහලා උඩ පාරක් තියෙනවා. ඉතින් අපි යමු. මේකේ තමයි රයිස් කන්න තියෙන්නේ. යාළුවා හදලා තියෙන්නේ මෙතන තමයි. ඉතින් මම පොලිමේ ඉන්නේ නැතුව ඔයාලට පෙන්වන්න තමයි යාළුවනේ ආවේ. ඉතින් වැඩි වෙලා මෙතන ඉන්න බෑ යාළුවනේ. යන්න ඕනේ නැත්තම් රයිස් නෙමෙයි යාළුවනේ කන්න වෙන්නේ. ඒකින්ද ටක් ගාලා පොලිමට යන්න ඕනේ. මොකද ලොකු පොලිමක් තියෙනවා. පේනවනේ යාළුවනේ ඉන්න සෙනඟ. පේනවනේ ඉතින් ඉන්න සෙනඟ. ඉතින් දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අපිට හවසට යන්න තියෙනවා. පන්සලේ තියෙනවා දන්සලක් අපේ ගමේ පන්සලේ. ඉතින් ගෙදර ගිහිල්ලා පොඩි ඇලට්ටයක් දාලා කරලා ඒ ටික ඉවර කරලා යනවා ඉතින්. එහෙනම් ඉතින් අපි හවස් වෙලා හම්බ වෙමු. ඉතින් අපි දැන් යන්න ලෑස්ති යාළුවනේ පන්සලට. ඉතින් මේක තමයි අපේ ගමේ තියෙන ලස්සනම කුඹුරු යාය වෙල් යාය. ඉතින් ඔයාලට පේනවනේ ඉතින්. ඉතින් අර ඈතින් පේන්නේ යාළුවනේ හග්ගල පැත්ත. ඉතින් දැන් අඳුරක් දාගෙන ඉන්නේ වැස්ස එන්න වගේ ලෑස්ති. ඉතින් අපි ඊට කලින් පන්සලට ගිහිල්ලා වැඳලා කරලා දන්සලටත් ගිහින් එමු යාළුවනේ. ඔයාලට අර ඈතින් පේන්න තියෙන යාළුවනේ අපේ පන්සල. ඉතින් ඕකට මෙතන ළඟයි වගේ පේනුනට අපිට වටයක් යන්න තියෙන යාළුවනේ. මෙතනින් යන්න බෑ මොකද කුඹුරු හතර වටේටම යාළුවනේ කුඹුරු තියෙන්නේ. ඉතින් වටෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි යමු. යාළුවනේ ඔය කෑ ගහන ඇහෙන්නේ මගේ චූටි පුතා. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් එයාත් එක්ක කරගෙන තමයි අපි ඔක්කොම පවුල් කට්ටිය තමයි යන්නේ යාළුවෝ. තියනවලු. මේ දවස්වල ඉතින් යාළුවනේ ගොයන් කපන කාලේ. ඉතින් හැමතැනම ගොයන් කැපෙනවා. මම කලින් වීඩියෝ එකක් කරන්නම් කියලා හිටියේ ඒත් මට බැරි වුණා. අපිට තව ටික දුරක් යන්න තියෙනවා යාළුවනේ. ඔයාලට අර ඈතින් පේන්නේ මිනිස්සෙක් යනවා. අන්න ඒ පැත්තෙන් තමයි යාළුවනේ අපිට පන්සලට යන්න තියෙන්නේ. ඉතින් ෂෝට් කට් එකක් තිබුණා නම් සුපිරි. ඉතින් හොඳයි. ඒ දවස්වල නම් අපි කුඹුරු මැදින් පැනලා ගියා. ඔන්න යාළුවනේ ඉතින් තව චුට්ටි දුරයි තියෙන්නේ. මම ඔයාලට යාළුවෙක් ඉන්නවා පෙන්නන්නම්කෝ. මේ ඉන්නේ යාළුවනේ මං ඔයාලට කියපු යාළුවා. ඉතින් යාළුවනේ අපිට ඉක්මනට යන්න වෙනවා. මොකද ඔයාලට අර ඈතින් පේන ඔය යාළුවනේ හග්ගල පැත්ත පේන්නේ. ඉතින් වැස්ස ඉක්මනටම එයි වගේ. ඉතින් අපි පන්සලට ගිහිල්ලා ටක් ගාලා යමු. ඔන්න ඉතින් පන්සල ළඟටම ආවා. ඉතින් මම ඇතුළට ගිහින් පෙන්නන්නම් කොහොමද අපේ පන්සල කියලා. මේක තමයි අපේ ගමේ පන්සල යාළුවෝ.
ඔතන එහෙන ලස්සනයි. ඉතින් ඔන්න අපි වැඳලා කරලා ඉවරුණාට පස්සේ රොටි දන්සලත් පටන් අරගෙන තිබුණා. ඉතින් අපි ටක් ගාලා මොකද පටන් ගත්ත විතරයි නැත්තම් පොලිමේ සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් අපි රොටියකුත් කාලා එහෙම යමු යාළුවනි. මොකද වැඩි වෙලාවක් ඉන්න බෑ, වැස්සක් ඉන්න වගේ යන්නේ. ඒකින්ද ටක් ගාලා පොඩි අයත් ඉන්න හින්දා යන්නම් කියලා තමයි යාළුවනි බැලුවේ. ඔන්න ඉතින් අපිට රොටියකුත් හම්බ වුණා. ඉතින් ඔන්න අපි දන්සල් කාලා යනවා යාළුවනේ. මොකද දැන් පින්නකුත් වැටෙනවා, වැස්සක් එන්න වගේ යන්නේ යාළුවනේ. ඉතින් ඊට කලින් ගෙදරට යන්න ඕනි. ඉතින් ඔයාලා vlog එක ගැන මොකද කියන්නේ? මගේ පළවෙනි vlog එක තමයි යාළුවනේ මේක. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්න එපා. comment එකකුත් දාන්න. තව vlogs ඕන නම් ඔයාලා අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් එහෙනම් මෙතනින් vlog එක නතර කරනවා. ඉතින් එහෙනම් කට්ටියටම ජය වේවා.